සුබ දවසක් ඔයාලා හැමෝටම ලස්සන දවසක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන ගම අදත් ඔයාලව මාගේ මැජික් බුක් YouTube නාලිකාවට ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා හැමෝම පරිස්සමින් නැති කියලා හිතනවා. ඉතින් අද මම ඔයාලට ආරම්භ වෙන්නේ ඊටාම වටිනා ප්‍රයෝජනවත් වීඩියෝ. අවසන් වෙනකන් නරඹන්න කියලා ආරාධනා කරනවා. ඒ තමයි 2025 වසරේ පාඩම් ඉගෙනගෙන ඒ පාඩම් වලින් ප්‍රයෝජන අරන් ඔයාට වැරදුන තැන්, පරාජය වුණ තැන්, අසාර්ථක වුණ තැන් හොද්දට අධ්‍යයනය කරලා ඒ හරහා 2026 වසර සාර්ථක ලෙස ඔයාගේ ජීවිතයට ගලපගන්නේ කොහොමද කියලා වගේම මම ඔයාට ඒ සඳහා බලවත් පියවර කීපයක් යෝජනා කරනවා. ඒවා හරියට කරගත්තොත් 2026 වසර ඔයාගේ ජීවිතේ ලස්සනම සාර්ථකම වසර කරගන්න පුළුවන්. ඒක නිසා 2025 අවසන් වෙන්න කලින් අනිවාර්යෙන් ඔයා මේ දේවල් ටික කරන්න උත්සාහ කරන්න. පළමුවෙන්ම ඔයා පුංචි පොතක් ගන්න. මේ තාක් ඔයාගේ ජීවිතයට ලැබුණ දේවල්, ඔයා සතුටු වුණ දේවල්, ඔයා කරපු යහපත් දේවල් සේරම මේ පොතේ ලියන්න. ඒ වගේම ඔයාට වැරදුන තැන්, ඔයා දුක් වුණ, පරාජය, ඔයා අසාර්ථක වුණා නම් එහෙම වෙන්න උන හේතු සියල්ලක්ම ලියන්න. ඒ හරහා ඔයාටම තේරුම් ගන්න පුළුවන් ඔයාට එහෙම වෙන්න හේතු උනේ මොනවද, ඔයාගේ ජීවිතේ කඩන් වැටුනේ කොතනද කියලා ඔයාලට පැහැදිලි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉගෙනගත් පාඩම්, ජයග්‍රහණ, වේදනාවක අත්දැකීම් මේ සියලු දේ එකතු කරගෙන මේ සියල්ල ඔයාට ශක්තියක් කරගෙන 2026 නව වසර ජය ගන්න පුළුවන්. ඒ වගේම 2025 වසර ඔයාට ලැබුණු සියල්ලම සහ 2025 වසරට හදවතින්ම ගොඩාක් ස්තුති කරන්න. මේ විශ්වයට, මේ සබහා දහමට කෘතඥ වෙන්න. මොකද ගොඩාක් අයගේ ජීවිත ස්වභාවික විපත් වලින් අහිමි ගියත් ඔයා අපි තවමත් හුස්ම ගන්නවා. ඒ වෙනුවෙන් අපි ස්තුතිවන්ත වෙන්න ඕන හදවතින්ම. ස්තුතිය කියන හිතක් තියෙන ඔයාට ඉදිරියට වැඩි දේවල් ආකර්ෂණය කරනවා මේ විශ්වය. ඒ වගේම 2025 තුළම අත්හැරිය යුතු දේ තීරණය කරන්න. එහෙම වුණාම 2026 තවත් පහසු ලස්සන සාර්ථක වසරක් කරගන්න පුළුවන්. ඔයාලට මම උදාහරණයක් දෙන්නම්. ඒ තමයි බිය, ආතතිය, අනිත් අයගේ උපදෙස් වලට අතිශයින්ම වැදගත්කමක් දීම, මට බෑ කියන වචනේ, මේ නෙගටිව් සියලු බර බිම දාන්න මේ 2025 තුළම ඔයාට ගොඩාක් දේවල් උගන්වපු වසරක්. ඇසට කඳුලත් සමග සිනාව, සතුට දෙකම දුන්න වසරක්. ඉතින් මේ දුන් ශක්තියට ස්තුති කරන්න. ඔයාට මට උගන්වපු හැම අත්දැකීමකටම ස්තුතියි කියන්නේ. වගේම 2026 ගදී ඔයා කවුද, ඔයාගේ ජීවිතේ තියෙන්න ඕන කොතැනද, කොහොමද, මුදල්, සෞඛ්‍ය, ආදරය, සතුට මේ සියල්ල ඇතුව එහෙම කෙනා වෙන්න අද සිට සිතන්න. ඒ වගේම 2026ට පැහැදිලි අරමුණු 3ක් අපි ලියමු. උදාහරණයක් වශයෙන් මානසිකව, වෘත්තීයමය වශයෙන්, පුද්ගලික. මානසිකව කිව්වොත් මම ශක්තිමත් හිතක් ඇති කෙනෙක් වෙන්නෙමි කියන ඒ අරමුණ ආගේ හිතේ තියාගන්න. වෘත්තීයමය වශයෙන් මුදල්, ඒ කියන්නේ ස්ථිර ආදායමක් ඇති කෙනෙක් වෙනවා කියලා හිතන්න. පුද්ගලික ජීවිතයේ සංසුන්, සාමකාමී, යහපත් චාරිතයක් ජීවිතයක් වෙනවා කියලා හිතන්න. මේ අරමුණු 3 අනිවාර්යයෙන්ම ඔයාගේ පැහැදිලිව ඔයාගේ හිතේ තියාගන්න. ඒ වගේම පැහැදිලි අරමුණක් තියෙන කෙනාට විශ්වය අනිවාර්යෙන් උදව් කරනවා. ඒක විශ්වයේ පණිවිඩයක් සහ මඟ පෙන්වීම. ඒක නිසා විශ්වය උදව් ඇතුව 2026 වසර ආරම්භ කරන්න වග බලා ගන්න ඔයා. තවත් දෙයක් තමයි දෛනික පුරුද්දක් නැත්තම් අද ඉඳලා දැන් ඉඳලා පටන් ගන්න ආරම්භ කරන්න. 2026 වෙනකම් ඉන්න එපා. අද තමයි ඒකට හොඳම දවස සහ හොඳම වෙලාව. මම ඔයාට උදාහරණ දෙන්නම්. දිනකට අඩුම විනාඩි 5ක්වත් ධනාත්මක වාක්‍ය කියන්න. ස්තුති ලයිස්තුවක් හදාගන්න. ඔයාට ලැබුණ දේට වගේම ඉදිරියට ඔයා ලබා ගන්න බලාපොරොත්තු වෙන දේට හදවතින්ම කෘතඥ වෙන්න. ලැබුණ කියන හැඟීමෙන් ස්තුති කරන්න. විනාඩි 5ක් 10ක් පුංචියට හරි භාවනාවක් කරන්න. මේ කුඩා පුරුදු වගේ ජීවිතේ විශාල වෙනසකට
ආරම්භයක් දෙයි. මේවා මුදල් වැය වෙන අපහසු දේවල් නෙවෙයි. ඒක පුංචි හරි වෙලාවක් වෙන් කරගෙන කරන්න මේවා. තමයි ඔයාගේ ජීවිතේට ගොඩාක් වටිනා වැදගත් දේවල්. මේ ආදරණීය 2025 මේ ආකාරයට ඔයා ධනාත්මකව හිතන්න. මම සංසුන්. මම විශ්වාසයෙන් පිරීලා. මට අවශ්‍ය දේවල් මා ළඟටම එනවා. 2026 කියන්නේ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයේ වසර. දවසින් දවස මම හොඳ වෙන්න පටන් අරන්. මගේ ශක්තිය වැඩි වෙන්න පටන් අරන්. මගේ සිතිවිලි ධනාත්මක වෙන්න පටන් අරන්. හොඳ දේවල්ම මාව සොයාගෙන එනවා. මම කරන හැම උත්සාහයක්ම සාර්ථක වෙනවා. මගේ ජීවිතයට මුදල්, සංසුන් බව, සතුට, සෞභාග්‍ය, ආදරේ ගලා එනවා. මම මාව විශ්වාස කරනවා. මම මගේ ගමනට ගරු කරනවා. 2026 සතුටින් ආදරෙන් මගේ ජීවිතයට පිළිගන්නවා සහ 2025ට හදවතින්ම ස්තුති කරනවා. විශ්වය මට සහාය දෙනවා. මම ආරක්ෂිතයි. මම වටිනවා. ස්තුති ස්තුති ස්තුති. මේ සියලුම දේට ස්තුති. ඒ වගේම මගේ වීඩියෝ නරඹන ඔයාලට මාව ලයික් කරලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා මට ආදරණීය කමෙන්ට් දාන ඔයාලා හැමෝටම ගොඩාක් හදවතින්ම ස්තුතිවන්ත වෙනවා සහ ඔයාලගේ ජීවිත මේ තියෙනවටත් වඩා ඉදිරියට යන 2026 වසර ලස්සන වාසනාවන්ත වසරක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.